හෙලෝ සුබ දවසක් යාළුවනේ මම අදත් ඔයාලට රසම රස කෑමක් අරගෙන ආවා. ඉතින් මං අද ගෙනාවේ එළුමස් බිරියානි එකක් මම කොහොමද ගෙදර හදාගන්නේ කියලා. ඉතින් විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මම මේ ගෙනාවේ මම හදන ක්‍රමය. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ ක්‍රමය හොඳයිද කියලා. ඉතින් ඉතාමත් ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන්. වෙනද වගේම ඔයාලගෙන් ඉතා ආදරයෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාන්න. ඒ වගේම අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් notification එනවා. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ එළුමස් බිරියානි එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේ ද්‍රව්‍ය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම එකින් එක ඔයාලට පැහැදිලි කරන්න මම අරගත්ත ජාති ටික. ඉතින් මම බාස්මති හාල් අරන් තිනවා ග්‍රෑම් 500ක්. ඒ වගේම එළුමස් අරන් තියෙනවා ග්‍රෑම් 400ක්. මම මිංචි කොළ, කොත්තමල්ලි කොළ අරන් තිනවා. මී කිරි, බීලුණු ගෙඩි දෙකක් අරන් තියෙනවා. අමු මිරිස් අරන් තියෙනවා. දෙහි ගෙඩියක්, සුදු ලුණු බික් කීපයක්, ඉඟුරු කෑල්ලක්, තක්කාලි අරන් තියෙනවා. මම ගත්ත ප්‍රමාණයට ඇති වෙන තමයි මම අරන් තියෙන්නේ. ඒ වගේම මේ බේ ලීෆ් කියන කොළ జాති අරන් තියෙනවා. කුරුඳු, ගම්බිරිස්, කරාඹු නැටි, එනසල්, ස්ටයිනිස් අරන් තියෙනවා. ඒ වගේම සූදුරු වැට ටිකක් අරන් තියෙනවා. තේ හැඳි භාගයක් විතර තමයි මම අරන් තියෙන්නේ. ඒ වගේම සැප්‍රන් තියෙනවා නම් සැප්‍රන් ගන්න පුළුවන්. මම මේ 1 කිලෝ කලරින් එකෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම ගරම් මසාලා අරන් තියෙනවා. අපි කොත්තමල්ලි සූදුරු කොටලා ගත්ත ටිකක් අරන් තියෙනවා. ගම්බිරිස්, මිරිස් කුඩු ටිකක් මම පාවිච්චි කරනවා. ඒ වගේම ලුණු ගන්නවා. මම බටර් ටිකකුත් පාවිච්චි කරනවා මේ එළුමස් බිරියානි එකට. ඒ වගේම vegetable oil අරන් තියෙනවා. වතුර අවශ්‍ය වෙනවා. වතුර අරන් තියෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මේ එළුමස් එකට මම ගත්ත කුළු බඩු ටික දාගන්නවා. මිරිස් කුඩු, කොත්තමල්ලි සූදුරු, ඉතින් ගරම් මසාලා, ගම්බිරිස් කුඩු ටික, කහ කුඩු ටිකක්. ඒ ප්‍රමාණයට අවශ්‍ය වෙන විදිහට තමයි මම ගත්තේ. ග්‍රෑම් 400කට තමයි මම මේ කුළු බඩු ටික පාවිච්චි කරන්නේ. ඒ ටිකට මම ඇති වෙන්න ලුණු දා ගන්නවා. ලුණු කුඩු තේ හැඳි එකමාරක් විතර තමයි දාගන්නේ. අපිට අවශ්‍ය වුණොත් ලුණු තව දාගන්න පුළුවන්. ඒ නිසා අපි ලුණු දාද්දි හැමදෙස්සෙම ප්‍රවේශමෙන් දාන්න ඕනි. සුදු ලුණු, ඉඟුරු, අමු මිරිස් ටික මම සිහින්න අඹරගෙන තමයි මේ මස් මිශ්‍රණයට එකතු කරන්නේ. තව මම දෙහි මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම මී කිරි, ඒ කියන්නේ කර්ඩ් එක, ඒක කියන්නේ අපි යෝගට් එකේ පැණි රස නැති එක අරගෙන මේ සැඳි 3ක් මම මේ සඳහා එකතු කරගන්නවා. මම මෙතෙන්දි බටර් මේස් හැඳි 2ක් මේ මස් එකට එකතු කරගන්නවා. ඉතින් ගී වගේ දෙයක් තියෙනවා නම් ගොඩාක් රසයක් මේ එළුමස් බිරියානි එකට එනවා. ඒ වගේම මම ගත්ත කුරුඳු කෑලි දෙකකින් එක කෑල්ලකුත්, සූදුරු වැට ස්වල්පයක්, ගම්බිරිස් වැට ස්වල්පයක් දාගන්නවා. ඒ වගේම එනසල් කරල් දෙකක්, ස්ටයිනිස් මලක්, ගම්බිරිස් වැට කීපයක් මම මේ මස් එකට එකතු කරගන්නවා. මොකද ඒවා තැම්බිලා එන සුවඳින් ඒ බත් එක හරීම සුවඳක් එනවා. ඒ වගේම රසයි. මම මෙතනදි විශේෂයෙන්ම මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ පාවිච්චි කරනවා. මම සිහින්ව කපාගත්ත ඒ කොළ වර්ග දෙකෙන් ගත්ත කොටසෙන් භාගෙ මේ මස් එකට එකතු කරගන්නවා. තව කොටසක් තියෙනවා අපි බත් එකට දාන්නත් වෙනම අයින් කරලා. ඒ වගේම මම ගත්ත බීලුණු ගෙඩි දෙක මෙන්න මේ විදිහට රන්වන් පාට වෙන්න මම තෙල් වලින් බැදගත්තා. ඒ කොටසකුත් මම එකතු කරනවා මේ මස් එකට. මම තව විශේෂයෙන් මේ බිරියානි එකට තක්කාලි එකතු කරනවා. ඉතින් ඒ ගත්ත තක්කාලි ටික මෙන්න මේ විදිහට පොඩියට කපාගෙන මස් එක එකතු කරලා හොඳට
මිශ්‍ර කරලා මම ඒක වහලා ටිකක් වෙලා පැත්තකින් තියා තියෙනවා. මම දැන් ඊළඟ පියවර වශයෙන් කරන්නේ බිරියානි එක හදාගන්න. මම මේ බිරියානි එක හදාගන්න පාවිච්චි කරන්නේ ප්‍රෙෂර් කුකර් එක. ඉතින් මම අර මිශ්‍ර කරලා පැත්තකින් තියලා තිබු මස් එක මම මේ ප්‍රෙෂර් කුකර් එකට දානවා. අපි මෙතනදී වෙනම තෙල් එකතු කරන්නේ නැහැ. අපි ඒකට මස් එකට අපි බටර් මිශ්‍ර කරපු නිසා. ඉතින් මම මේ මස් ටික ප්‍රෙෂර් කුකර් එකට එකතු කරලා වතුර කෝප්ප භාගයකටත් වඩා අඩුවෙන් අපේ මස් තිබිච්ච භාජනයට දාලා ඒ ටික දානවා මේ ප්‍රෙෂර් කුකර් එකට. දාලා මම මෙන්න මේ විදියට මූඩිය තද කරලා හොඳින් වහලා විසිල් 2ක් විතරක් යනකම් මේක තම්බ ගන්නවා. අපි සාමාන්‍ය වියනවා නම් අපි එළු මස් ටික මෙලෙක් වෙනකම් ටිකක් වැඩි වෙලා තම්බ ගන්න ඕනේ. ඉතින් මම එහෙම මස් ටික තැම්බෙන දියලපු අතරතුර වතුර එකක් ලිපේ තියලා නටනකොට මම ඉතුරු කරගත්ත බේ ලීෆ් කුරුඳු එනසාල් කරාබු නැටි මේ වතුර එකට දාලා ලුණු මේ සැන්දකුත් දාගන්නවා. මේ දැන් මම හදන්නේ බත් එක උයා ගන්න. ඒකට මම එළවලු තෙල් මේ සැන්දකුත් එකතු කරගන්නවා. ඒ එකතු කරගන්න එකෙන් බත් ඇට වෙන වෙන විදිහට තියාගන්න අපිට පුළුවන්. ඉතින් වතුර ටික හොඳට නටනකම් මම වහලා තියලා මම කලින් සෝදලා පිරිසුදු කරලා වතුර බේරගත්ත සහල් ටික තමයි මම මේ නටන වතුරේකට දාන්නේ තැම්බෙන්න. මම ඔයාලට විශේෂයෙන්ම මෙතෙන්දි කියන්න ඕනේ මේ බාස්මති සහල් ටික සම්පූර්ණයෙන්ම තැම්බෙන්න අපි තියන්නේ නැහැ. 75ක් වගේ තමයි තම්බන්නේ. ඊට පස්සේ වතුර ටික බේර ගන්න ඕනි. මොකද අපි මස් එකටත් දාලා මේ අඩු හුමාලයෙන් වගේ තැම්බෙන්න තියන්න තියෙනවා වත් එක. ඒ නිසා අපි 75ක් වගේ තමයි බාස්මති එක අපි තම්බ ගන්නෙ. මම ඔයාලට පෙන්නන්නම් ඒ මට්ටම කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට ප්‍රෙෂර් කුකර් එකේ මස් ටික තැම්බෙනවා. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 2ක් යන ගියාම මම ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා ප්‍රෙෂර් කුකර් එක හොඳට නිවෙන්න මම පැත්තකින් අයින් කරලා තියෙනවා. දැන් ඊළඟට අපි බලමු බාස්මති රයිස් ටික කොච්චර තැම්බිලාද කියලා. ඒක අපි අමතක නොකර වෙලාවටම බලන්න ඕනි. අපි ඇඟිල්ලට බත් ඇටයක් අරගෙන මෙන්න මේ විදිහට දෙකට කැඩෙනවා වගේ තියෙනවා නම් බත් එක තැම්බිලා ඇති. දැන් අපි මේකේ වතුර එකත් පෙරාගෙන ඒකත් පැත්තකින් තියාගන්න ඕනි. ඊළඟට මම බලන්නේ ප්‍රෙෂර් කුකර් එක දැන් හොඳට නිවිලා. දැන් මෙන්න මේ වගේ ලිඩ් එක අයින් කරලා මම දැන් මේ ප්‍රෙෂර් කුකර් එක ඕපන් කරනවා. දැන් මෙන්න මේ විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් මං අන්තිම පියවර වශයෙන් අපි පිසගත්ත එළුමස් මිශ්‍රණයෙන් කොටසක් මෙන්න මේ වගේ අපි බත් එක හදාගන්න භාජනයේ අඩියට දාලා ඊට උඩින් පිසගත්ත බස්මති බත් ටිකක් දාලා තට්ටු කීපයකට මේ බත් එක අසුරනවා. මේ දාගත්ත බත් තට්ටුවට උඩින් මම නැවතත් මස් තට්ටුවක් දාගන්නවා. ඒ දාගත්තට පස්සේ අපි සිහින්ව කපාගත්ත මිංචි කොළ කොත්තමල්ලි ටිකක් කොළ ටිකක් බැදගත්ත බීලූණු ටිකක් දාගෙන නැවත උඩින් අන්තිම ලේයර් එක අසුරනවා. ඉතින් මේ උඩින්ම දාන ලේයර් එකටත් නැවත අපි බැදගත්ත බීලූණු ටිකක් කොත්තමල්ලි කොළ ටිකක් මිංචි කොළ ටිකක් දාලා අපි ගත්ත එග් යෙලෝ කරලින් ටිකට වතුර ටිකක් දාලා ඒ උඩින් මෙන්න මේ වගේ දාලා
නැවත ලිපේ ගින්දර හොඳටම අඩු කරලා බත් එක හුමාලෙන් තැම්බෙන විදිහට නැවත අපි විනාඩි 10ක් විතර අඩු ගින්දරේ මෙන්න මේ විදිහට තැම්බෙන්න තියෙනවා. ඉතින් මම මේ විනාඩි 10කට විතර පස්සේ ඇරලා බලන්නේ. දැන් මෙන්න මේ විදිහට තමයි අපිට බත් එක හොඳට හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම යාළුවනේ මේ ඇස් දෙකට ලස්සනට පේනවා වගේම සුවඳ උනත් ගොඩාක් ආසිතන සුවඳක් තමයි මටන් බිරියානි එකේ තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් අපි කෑමක් හදා ගන්නවා වගේම කෙනෙකුට කෑමක් දෙනකොට ලස්සනට ගානිෂ් එකක් කරලා කොහොමද අපි කෙනෙක්ට පිළිගන්වන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලත් මම මේ හදපු විදිහට ඔයාලට පුළුවන් වෙලාවක මේ කෑම එක හදලා බලන්න. ඉතාමත්ම රසවත්. ඉතින් අපි කඩේට ගිහිල්ලා වැඩි මුදලක් දීලා ආහාරයට ගන්නවට වඩා අපි ගෙදරම ඉතාමත්ම පිරිසිදුව කිසි රසකාරකයක් නොදා ගෙදර මේ වගේ දේවල් හදාගෙන කනවා නම් ගොඩක් හොඳයි. මොකද අපි කඩෙන් කාලා ලොකු මුදලකුත් දීලා සමහර අවස්ථාවලදී අපි අසනීප තත්ත්වවලටත් පත් වෙනවා කඩවල වලින් කෑහැම. ඉතින් ගෙදර ඇත් එක්ක මේ වගේ දෙයක් හදාගත්තම ඉතින් සතුටින් භුක්ති විඳින්න පුළුවන්. මම ඉතින් යාළුවනේ ඔයාලගෙන් ඉල්ලනවා වෙනද වගේම මගේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේ බිරියානි බත් එක කන්න මිංචි කොළ සම්බෝලයක් තමයි මේ හදාගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ නැවතත් මේ වගේම රස කෑමක් අරගෙන ඔයාලගේ අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.